මගේ ජීවිතේ තවත් වාසනාවන්ත ලස්සන සුන්දර දවසක් ඊයේ පෙරේදා නිමා වුණා. ඉතින් මට හිතුණා මේ ලස්සන දවසේ සුන්දර දසුන් ටිකක් ඕගලන්ටත් පෙන්වන්න ඕනේ කියලා. අපි ගියේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ හැමෝගෙම පියා විදියට හඳුන්වන හැරිස් විජේසිංහ මහත්මයාගේ ගෙදර. මේ තියෙන එතුමාගේ ගෙදර හරිම සුන්දර නිස්කලංක නිවහනක්. ඇත්තටම අපි ගියේ මේ වෙනකොටත් ඕගලන් දන්නවා නොවැම්බර් 3 වෙනිදා එක් දින වැඩමුළුවට හැරිස් විජේසිංහ මහත්මයාත් පහත රට මනාලියක් පියවරෙන් පියවර හැඩගන්වන්නේ කොහොමද කියලා ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් ඒ ගැන ටිකක් සාකච්ඡා කරන්න තමයි one day workshop එක හිමිකාරිය එහෙම නැත්නම් ඒ සමාජ සත්කාරය කරන මේ ඉන්නේ අපි ඔබ හැමෝම ආදරය කරන මානිල කොටියගොඩ මහත්මියයි මමයි ගියේ. ඉතින් අපි ගිහිල්ලා එතුමාත් එක්ක ඒ ගැන සාකච්ඡා කරන අතරතුර ඇත්තටම මානිල් කොටියගොඩ මහත්මියවත් තප්පරයට හැඩගැන්නුවා. මම ගොඩක් පින් කරා ඒ දේ දකින්න කරන්න. ඒ වගේම තමයි නොවැම්බර් 3 වෙනිදා දිනේ වෙන් කරගන්න අනිවාර්යයෙන්ම එදාට එන්න. එතුමා කොහොමද පහත රට මනාලියක් හැඩගන්වන්නේ කියලා පියවරෙන් පියවර ඔයගලන්ට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂ දේවලුත් එදාට කියලා දෙනවා කියලා එතුමා කිව්වා. මේ ඉන්නේ ඔබ මම අපි අපේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඉන්න අපේ අය ගොඩාක් ආදරය කරන උත්තමයෙක්. ඒක නිසා නොවැම්බර් 3 වෙනිදා වරද්දන්නේ නැතුව අනිවාර්යෙන් එන්න නොමිලේ පැවැත්වෙන එක් දින වැඩමුළුවට. ආදරෙයි හැමෝටම.